අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ කියන්නේ ගොඩාක්ම දරුණුම මට්ටමට පහුනම දැන් ආදි කාලේ සෙමෙන් හැදිච්ච රෝග නිසා කොච්චර දරුණු මට්ටමට හැදිලා ක්ෂය රෝගය හැදිලා එතකොට පෙනහළු පිළිකා හැදිලා එතකොට කක්කල් කැස්ස මේ වගේ දරුණු රෝගී මට්ටමට පවා එන්න පුළුවන්. ඒ වුණාට අපි ඒවට මර්ධනය කරලා රෝගේ ඇඟෙන් නැති කරාට පස්සේ ඒ රෝග හැදෙන්නේ නැහැ. ගොඩාක් අය මංගාවට එන්නේ මාරාන්තිකම මට්ටමට ගිය රෝගීම තමයි එන්නේ. ඒ කියන්නේ ප්‍රතිකාර කරලා යන්නේන මන් නැති තත්ත්වයටපත් වුනහමනේ අපි වගේ අය හම්බෙන්නේ. ගොඩක් අය ඉස්සෙල්ලම සිංහල වෙදකමට බයයි කරන්න. ඒ මොකද ගොඩක් ලෙඩ්ඩු ඇවිල්ලා කියනවා අනේ ડોක්ටර් මම සිංහල බෙහෙත් අහවල් තැනින් කළා මේ තැනින් කළා. ඒ කොතනින් කරනකොට මගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගියා. මට හුස්ම ගන්න බැරුව ගියා. මං ඒක හැමම නැවැත්තුවා. ඉතින් ඒක නිසා මං හරි බයයි කියලා. එතකොට මං ඒක ඉස්සෙල්ලම රෝගියාගේ හිතේ තියෙන බය නැති කරන්න ඕන. නැති කළා ඒ අදාළ විදිහේ ප්‍රතිකාරය කෙරුවාම ඇත්තටම සුව කරන්න පුළුවන්. සුව කරන්න බැරි රෝගයක් තියෙන කලාතුරකින් තමයි ඒක ඉතින් රෝගියාගේ තවාසනාව. එහෙම නැත්නම් ඇත්තටම සුව කරන්න පුළුවන්. මේව නම් ඉතින් සුළුම සුළු රෝග ඒවට නිසි ප්‍රතිකාරය හරියට කරනවා නම්